සුබ දවසක් සියලු දෙනාට. අද මගේ YouTube වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ Matrix and Destiny chart එකට අනුව අපි කොහොමද අපිට ලැබෙන පාර්ට්නර්ගේ ස්වභාවය දැනගන්නේ කියලා. කියන්නේ එයාගේ qualities එයා මොන වගේ කෙනෙක්ද කියලා බලාගන්නේ කොහොමද කියලා. මුලින්ම එකට කරන්න ඕනේ අපි අපේ බර්ත්ඩේ එකේ ඩීටේල්ස් දීලා අපේ තමන්ගේ Matrix of Destiny chart එක හොයාගන්න ඕනේ. Google එකට ගිහලා search කරලා ඒක හොයාගන්න. ඊට පස්සේ අපි හොයනවා අපේ Matrix and Destiny chart එකේ love channel එක. ලව් channel එක කියලා කියන්නේ මේ chart එකේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතන heart එකක් තියෙනවා. heart එක යටින් තියෙන අංකය තමයි අපි කියන්නේ love channel එක කියලා. ඒකේ තියෙන අංකය තමයි අපි බලන්නේ. ඒකේ තියෙන අංකයට අනුව අපේ partner මොන වගේ කෙනෙක්ද කියලා තමයි අපි මේකෙදි බලන්නේ. හරි, එහෙනම් බලමු එක් අංකය යටතේ මොන වගේ පාර්ට්නර් කෙනෙක්ද ඕගොල්ලන්ට ලැබිලා තියෙන්නේ, නැත්නම් ඕගොල්ලන්ට ඉස්සරහට ලැබෙන්නේ මොන වගේ කෙනෙක්ද කියලා අපි බලමු. මුලින්ම අංක 1. අංක 1 කියලා කියන්නේ සාමාන්‍යයෙන් Matrix of Destiny chart එකට අනුව ඒක බුද්ධිය සංකේතවත් කරන අංකයක් තමයි අංක 1 කියලා කියන්නේ. එතකොට අංක 1 තියෙනවා නම් ඔයාලගේ heart එක යටින් මේ love channel එකේ ඔයාට හම්බෙන partner ගොඩක් බුද්ධිමත් කෙනෙක්, ඒ වගේම එයා මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. එයා තමන්ගේ දෙයක්, ඒ කියන්නේ අනිත් කෙනෙක් යටතේ වැඩ කරන්න අකමැති, ඒ වගේම අනිත් කෙනෙක්ගෙන් යැපෙන්න අකමැති, ගොඩක් ඉන්ඩිපෙන්ඩන්ට් කෙනෙක් තමයි අංක 1 කියන එකෙන් සංකේතවත් කරන්නේ. අංක 2 කියවෙන්නේ එතකොට එයා නිස්කලංක, ගොඩක් සරලව නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. අනිත් අයට එයාගෙන් කිසිම කරදරයක් නැහැ. ඒ වගේ කෙනෙක් තමයි අංක 2 නියෝජනය කරන්නේ. අංක 3 තියෙනවා නම් ඔයාලගේ love channel එකේ ඒකෙන් අදහස් වෙන්නේ ඔයාට හම්බෙන partner ගොඩක් ස්ථාවර, ඒ වගේම නිර්මාණශීලී, ඒ වගේම ගොඩක් caring කෙනෙක්. male female ගෑනු පිරිමි, ඒ කියන්නේ පිරිමි කෙනෙක් නම් හම්බෙන partner ඕ ගැහැණු කෙනෙක් නම් හම්බෙන partner එහෙම කිසි වෙනසක් නැතුව අර එයාගේ ගොඩක් ෆෙමිනින් qualities තියෙනවා කියලා තමයි මේ අංක 3න් අදහස් වෙන්නේ. ඊළඟ අංකය අංක 4. අංක 4 නිරූපණය වෙන්නේ Emperor. එතකොට මේකට අනුව ඔයාට හම්බෙන partner ගොඩක් responsible, වගකීම් දරන්න පුළුවන්. ඒ වගේම එයා ගොඩක් වෙලාවට business minded කියන්නේ අපි ඒ වගේ චරිතය. ඒ වගේම ගොඩක් හොඳ ආත්ම ශක්තියක් තියෙන, ඒකායන අධිෂ්ඨානයක් තියෙන, කොහොම හරි සාර්ථක වෙනවා කියන මානසිකත්වයෙන් වැඩ කරන කෙනෙක් තමයි අංක 4 තියෙනවා නම් ඔයාට හම්බෙන partner. ඔයාගේ love channel එකේ අංක 5 තියෙනවා නම් ඒ කියන්නේ ඔයාට හම්බෙන කෙනා ටිකක් ඥානවන්ත, ඒ වගේම එයා ගොඩක් කතා කරන්න කැමති, ඒ වගේම සංනිවේදනය, අනිත් කෙනා එක්ක හොඳ සංනිවේදනයක් තියෙන, ඒ වගේ රැකියාවතින් ගත්තාම සාමාන්‍යයෙන් ගුරුවරයෙක් වගේ කෙනෙක් වෙන්න ඉඩකඩ තියෙනවා ඔයාට ලැබෙන partner. ඊළඟ අංකය තමයි අංක 6. අංක 6 තියෙනවා නම් ඔයාගේ love channel එකේ ඔයාට හම්බෙන්නේ ලස්සන පෙනුමක් තියෙන, ඒ වගේම ලස්සන්ට අඳින්න පළඳින්න කැමති, වගේම ගොඩක් ආකර්ශනීය කෙනෙක් තමයි හම්බෙන්නේ. ඔයාට නිතරම තෑගි බෝගගෙන හැලා දෙන ඒ වගේ partner කෙනෙක් තමයි අංක 6 ඔයාගේ love channel එකේ තියෙනවා නම් ඔයාට ලැබෙන්නේ. අංක 7 තියෙනවා නම් අංක 7 නිරූපණය වෙන්නේ ඔයාගේ partner ගොඩක් ඇවිදින්න කැමති, ඒ වගේම ඇක්ටිව්, ඒ වගේම ගොඩක් අධිෂ්ඨානශීලී කෙනෙක්. එයා නිතරම කැමති කොහෙට හරි ඇවිදින්න යන්න, ඒ වගේ කෙනෙක් තමයි ඔයාට ලැබෙන්නේ අංක 7 තියෙනවා නම්. ඊගාව අංකය තමයි අංක 8. අංක 8 කියන්නේ justice. එතකොට ඔයාට හම්බෙන කෙනා හරි loyal, ඒ වගේම සාධාරණයි, එයා නීතිගරුක කෙනෙක්, අසාධාරණයට අකමැති, හැමතිස්සෙම ඒ කියන්නේ
සාධාරණ පැත්ත අරගන්න කෙනෙක් තමයි ඔයාට හම්බෙන්නේ ඔයාගේ ලව් channel එකේ අංක 8 තියෙනවනම්. අංක 9 තියෙනවනම් ඔයාලගේ ලව් channel එකේ ඔයාට හම්බෙන පාර්ට්නර් ගොඩක් අර අපි පිටතේ පේන කෙනා නෙමෙයි ඇතුළාන්තයෙන් ඉන්නේ. ඒ කියන්නේ ඒක පොසිටිව් පැත්තට. එයා අපි පිටින් දකින්නට වඩා ඇතුළාන්තයෙන් ගොඩක් ඥානවන්ත. ඒ වගේම එයා අපි කියන ඉන්ට්‍රොවර්ටඩ් කියලා. ඒ කියන්නේ අනිත් අයත් එක්ක එයා වැඩි මූව් වෙන්න කැමති නැහැ. ඒ වුණාට එයා ගොඩක් හොඳ කෙනෙක්. වගේ මෙයා ගොඩක් අර ස්පිරිචුවල් වගේ දේවල් දේවල් අගය කරන කෙනෙක්. ඊගාව අංකය අංක 10. අංක 10 තියෙන කෙනෙක් නම් එයාට හම්බෙන පාර්ට්නර් ගොඩක් වාසනාවන්ත කෙනෙක්. ඒ වගේ මෙයා ඊසි ගෝයින්. ඒ කියන්නේ ඕනම දෙයක් ඕනවට වඩා හිතන්නේ නැහැ. එයා ෆ්ලෝ එකත් එක්ක යනවා කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ එයා වෙන ඕන දෙයකට මූණ දෙනවා. ඒවා සාර්ථකව ඕන ප්‍රශ්නයකට සාර්ථකව මූණ දෙනවා. වැඩි හිතන්නේ නැහැ. හැබැයි එයා වාසනාවන්ත කෙනෙක්. අංක 11. අංක 11 තියෙනවා නම් එයා ගොඩක් එනර්ජටික්, ඇක්ටිව්. ඒ කියන්නේ ගොඩක් එයාගේ ශරීර සෞඛ්‍යය ගැන හිතන කෙනෙක් තමයි අංක 11 කියන්නේ. ඒ වගේම එයා ගොඩක් ශක්තිමත් පුද්ගලයෙක්. තමන්ගේ ටාගට් එකට යන්න මහන්සි වෙලා වැඩ කරන පුද්ගලයෙක් තමයි අංක 11න් නිරූපණය වෙන්නේ. අංක 12. අංක 12 තියෙනවා නම් ඔයාට හම්බෙන පාර්ට්නර් ටිකක් යුනික් කෙනෙක්. අනිත් අය වගේ නෙමෙයි. එයා අනිත් අය හිතන විදිහට නෙමෙයි, වෙනස් විදිහට හිතන කෙනෙක්. ඒ වගේම එයා ගොඩක් ක්‍රියේටිව් කෙනෙක්. ඊගාවට අංක 13. අංක 13 තියෙනවා නම් ඒ කෙනා ගොඩක් කැමති වෙනසකට, වෙනස් වීම වලට, අලුත් දේවල් අත්හදා බලන්න. නිතරම ජීවිතේ, තමන්ගේ ජීවිතේ වෙනස්කම් කරමින්, අලුත් අත්හදා බැලීම් කරමින් අලුත් දේවල් හොයාගන්න කැමති කෙනෙක්. අංක 14. අංක 14 තියෙනවා නම් ඔයාගේ ලව් channel එකේ ඔයාගේ පාර්ට්නර් ගොඩක් ඉවසිලිවන්තව කටයුතු කරන, ගොඩක් සාමකාමී කෙනෙක්. රිලේෂන්ෂිප් එකකදී එයා ගොඩක් රණ්ඩු සරුවල් කරන්නේ නැති කෙනෙක්. ඒ වගේ මෙයා සාමාන්‍යයෙන් කලාවට වගේ සෞන්දර්යාත්මක දේවල් වලට කැමැත්තක් දක්වන පුද්ගලයෙක්. අංක 15. අංක 15 කියන්නේ The Devil. එතකොට ඔයාගේ ලව් channel එකේ අංක 15 තිබුණොත් ඔයාට හම්බෙන පාර්ට්නර් ටිකක් wealthy, ධනවත්, ඒ වගේම powerful කෙනෙක්. මැටීරියලිස්ටික් දේවල් ගැන ඔයාට බොරි වෙන්න දෙයක් නෑ. මේ වගේ පාර්ට්නර් කෙනෙක් ඔයාට ලැබුණොත්. අංක 16. අංක 16 කියන නම්බර් එකෙන් රිප්‍රසන්ට් කරන්නේ ඇත්තටම මෙන්ටලි ස්ට්‍රෝං, ටිකක් මානසිකව එයා ශක්තිමත් කෙනෙක්. ඒ වගේම අපියරන්ස් එක ගත්තොත් එයා ගොඩක් ලස්සන, නැත්නම් හැන්සම් පාර්ට්නර් කෙනෙක් තමයි ඔයාලට හම්බෙන්නේ ඔයාලගේ ලව් channel එකේ අංක 16 තියෙනවා නම්. අංක 17. අංක 17 කියන්නේ The Star. එතකොට ඔයාට හම්බෙන පාර්ට්නර් ගොඩක් ටැලන්ටඩ්, ෆේමස් කෙනෙක්. ඒ කියන්නේ එයා කරන මොකක් හරි ජොබ් එකකින්, බිස්නස් එකකින් එයා ගොඩක් දක්ෂ. ඒ කියන්නේ ඒ ශේත්‍රයට එයා දක්ෂ කෙනෙක්. ඒ නිසාම එයා ඒකෙන් ෆේමස් වෙච්ච කෙනෙක්. අංක 18. අංක 18 ලව් channel එකේ තියෙනවා නම් ඔයා පොඩි කාලේ ඉඳන්ම හිතාගෙන හිටියනම් මට කවදා හරි මෙන්න මේ වගේ කෙනෙක් තමයි හම්බෙන්න ඕනේ කියලා. එතකොට ඔයාට හම්බෙන්නේ අන්න ඒ වගේ පාර්ට්නර් කෙනෙක්. එතකොට මේ පාර්ට්නර් ටිකක් ඉමෝෂනල්. ඒ කියන්නේ සමහරක් විට අපිට හිතන්න පුළුවන් එයා ඕවර්තින්කර් කෙනෙක් වගේ. ඒ වගේම හැබැයි එයා ක්‍රියේටිව් කෙනෙක්, නිර්මාණශීලී පුද්ගලයෙක්. අංක 19. අංක 19 ඔයාගේ ලව් channel එකේ තියෙනවා නම් ඔයාට හම්බෙන පාර්ට්නර් ගොඩක් විනෝදයට කැමති. ඒ වගේම එයා ගොඩක් ත්‍යාගශීලී. ඒ වගේම සුබවාදී, ඕනම දෙයක් දිහා සුබවාදීව බලන, ඒ වගේම සාර්ථක කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම එයා ගොඩක් පොඩි බබාලට, ඒ වගේම පවුලේ අනිත් සමාජිකයන්ට එයා ගොඩක් කැමති පුද්ගලයෙක්. ඊගාව අංකය තමයි අංක 20.
අංක 20 තියෙනවනම් ලව් චැනල් එකේ ඔයාට හම්බෙන පාර්ට්නර් ගොඩක් අපි කියනවා සීරියස් කෙනෙක්. ඒ වගේම එයා ෆැමිලි ඔරියන්ටඩ්. ඒ කියන්නේ පවුලට ගොඩක් ලැදි කෙනෙක්. ඒ වගේම එයා සාමාන්‍යයෙන් මොඩර්න් දේවල් වෙනුවට ගොඩක් ට්‍රැඩිෂනල් දේවල් අගය කරන පුද්ගලයෙක්. අංක 21 අංක 21 ඔයාගේ ලව් චැනල් එකේ තියෙනවනම් ගොඩක් දුරට ඔයාට හම්බෙන පාර්ට්නර් විදේශිකයෙක් වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් රටක ජීවත් වෙන ලාංකිකයෙක් වෙන්න පුළුවන්. නැත්නම් වෙන කල්චර් එකක කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් එයා ඕපන් මයින්ඩඩ්, හිතන විදිහ වෙනස්. එතකොට එයා ගොඩක් මොඩර්න් විදිහට හිතන කෙනෙක්. ඒ වගේම එයා ගොඩක් ලෝකෙ වටේ ඇවිදින්න යන්න කැමති පුද්ගලයෙක්. අවසාන අංකය අංක 22 22 වාගේ ලව් චැනල් එකේ තියෙනවනම් ඔයාට හම්බෙන පාර්ට්නර් ටිකක් ෆනි කෙනෙක්. ඒ වගේම එයා ගොඩක් නිදහස. එයාගේ ෆ්‍රීඩම් එක අගය කරන පුද්ගලයෙක්. මම හිතනවා දැන් ඔයාලට පුළුවන් වෙන්නේ නැති ඔයගොල්ලන්ගේ Matrix of Destiny chart එකට අනුව ඔයාලට හම්බෙන පාර්ට්නර් මොන වගේද කියලා හොයාගන්න පුළුවන් වුණා කියලා. එහෙම නැත්නම් දැන් විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් දැනටමත් පාර්ට්නර්ව හොයාගෙන ඉන්න කෙනෙක් නම් බලන්න මම මේ කියපු ක්වොලිටිස් තියෙනවද කියලා ඔයාලට හම්බෙලා ඉන්න පාර්ට්නර්ගේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි තවත් දවසක හම්බෙමු. හැමෝටම සුබ දවසක්.